තථාගතයන් වහන්සේගේ ධර්මයට නැති තැනක් මහා සෑයට තියෙනවා. ඇයි ඒ? පින් රැස් වෙනවනේ ඒකයි ඒ. පින හොයන්නේ කුසලයේ නෙවෙයි. තමන්ව দমনය කරගන්න, තමන්ගේ හිත පිරිසුදු කරගන්න නෙවෙයි ගොඩක් අයට ඕන. පින් රැස් කරගෙන මේ අපිරිසුදු සංසාරය ආයි සැරිසරන්න ජරා මරණ අතර. ඒ නිසා මේ කාරණා සුළුකොට තකන්න එපා. මේවා ගැඹුරෙන් තේරුම් ගත්තේ නැත්නම් නෑ පිහිටක් කාටවත්. යථා රූපේනකෝ ආවුසෝ බුද්ධේ අප්පසාදේන සවන්නාගතෝ අසුතවා පුතුජනෝ කායස භේදා පරම් මරණං අපායන් දුක්ගතින් විනීපාතන් නිරයන් උප්පජ්ජති. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කන් දෙන්න අකමැති කෙනා යන තැන තමයි මේ කියන්නේ. එයා බුද්ධ රූපයක් තියාගෙන පුද පූජා පවත්වන්නේ නිවන් දකින්න නෙවෙයි, සසර යන්න බලාගෙන කවුරු හරි කියලා මේ පිළිමයට පූජා පැවැත්වුවම උඹලාට දෙව් සැප ලැබෙනවා කියලා. දිව්‍ය සැප ලබන. නිර්වාණ ශාන්තිය පිණිස නෙවෙයි. එහෙනම් එයාට තියෙන්නේ මොකද්ද? බුද්ධ අප්පසාදේන කියන ස්වභාවය. බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රසාදයක් ඇති වුණා නම් ඒ ලෞතුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කුමක්ද කියලා සොයන්නේ. මට එහෙම වික්ෂුන් වහන්සේ නමක් මතක් වෙනවා. ආජාන් බ්‍රහ්මවංශෝ කියන හාමුදුරුවෝ. උන්වහන්සේගේ ජීවිත කතාවේ තියෙනවා මේ තැන. ඒකයි මට මතක. උන්වහන්සේ කලින් හෙරොයින් බොන්න පුරුදු වෙලා හිටපු කෙනෙක්. ගිහි කාලේ දවසක් තමන්ගේ යාළුවාගේ නවාදනට ගිහිල්ලා මට මතක හිටියට ආජාන් බ්‍රහ්මවංශෝ කියන හාමුදුරුවෝ. උන්වහන්සේ තමයි අර hina වෙලින්න ලස්සන හාමුදුරුවෝ. මේ හාමුදුරුවෝ ගිහි කාලේ හෙරොයින් බොනවලු විශ්වවිද්‍යාලේ ගිහපු කෙනෙක් මං හිතන්නේ. එහෙම හෙරොයින් ගගහ කුඩු ගගහ ඉඳලා තියෙන්නේ. දවසක් තමන්ගේ යාළුවාගේ බෝඩිමට ගිහින් තියෙනවා. ඒ බෝඩිමට ගිය වෙලාවේ ඔහුට දකින්න ලැබිලා තියෙනවා ඒ යාළුවාගේ කාමරයේ මේසයක් උඩ තථාගත ලෞතුරු බුදුරජාණන් වහන්සේගේ කුඩා බුද්ධ රූපයක්. මේ පුද්ගලයා මේ බුද්ධ රූපෙ දිහා දිගටම බලන් හිටියලු. බලන් ඉන්නකොට ඔහුට වැටහෙන්න ගත්තලු මේ සාමාන්‍ය කෙනෙක් වෙන්න බෑ. එතකොට දන්නේ නැතුළු බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලාවත්. සාමාන්‍ය කෙනෙක් වෙන්න බෑ. ඔය ඉරියව්වෙන් ඔහොම ඉන්න නම් අනිවාර්යයෙන්ම හිත සංසුන් වෙච්ච කෙනෙක් වෙන්න ඕන. අනිවාර්යෙන් හිත නිවිච්ච කෙනෙක් වෙන්න ඕන. අනිවාර්යෙන් අතුලාන්තේ দমনය වෙච්ච කෙනෙක් වෙන්න ඕන. නැත්තම් ඔය ඉරියව්වෙන් ඔහොම ඉන්න බෑ කියලා බුද්ධ රූපෙ දිහා බලාගෙන කල්පනා කරලා ඒ යාළුවගෙන් ඇහුවලු කවුද ඔය කියලා. එතකොට කවලු බුද්ධා කියලා ඔය. උතුම් බුදුරජාණන් වහන්සේ කියලා. ඉංග්‍රීසියෙන් ඉතින් උන් කියලා. එහෙම කිව්වට පස්සේ එතුමාට ආවලු අදහසක් එහෙනම් අනිවාර්යෙන් ඊට පස්සේ ඇහුවලු බුද්ධා. එතකොට උන්වහන්සේ මොන හරි ලෝකෙට කියලා තියනවද කියලා. එතකොට කවලු ඔව් උන්වහන්සේ තමයි බුද්දිසම්. එහෙම නැත්නම් බුදුදහම ලෝකෙට දේශනා කරේ කියලා. අන්නේ වෙලාවේ ඉඳලා එහෙමනම් මේ උතුමන් වහන්සේ ලෝකෙට යම් පණිවිඩයක් දුන්නා නම් මං වහා මේක හොයන්න ඕන. මොකද මටත් ඕන ওই ශාන්ති ඉරියව්වයි මටත් ඔන්න ඔය විදිහට නිවෙන්නයි ඕන කියලා වහාම බුදුදහම හෙව්වා. හොයලා තමයි යම් ආකාරයකට ඒ ධර්මයේ වටහාගෙන අවබෝධ කරගෙන උන්වහන්සේ පැවිදි භාවයටපත් වුණේ කියලා උන්වහන්සේගේ ජීවිත කතාවේ සඳහන් වෙනවා. අන්න බලන්න බුද්ධ ප්‍රසාදය ඇති වුණා නම් ඔන්නෝකයි ස්වභාවය. මේ ලංකාවේ මිනිසුන්ගේ ගෙවල් වල හැම ගෙදරකම වගේ බුදුරජාණන් වහන්සේගේ රූපේ වැඩ සිටිනවා. හැම ගෙදරකම වගේ. සමහර මිනිස්සු ගෙදර ලස්සනට පන්සල වගේ හදාගෙන බුද්ධ රූප තියාගෙන උදේ ඉඳලා හවස වෙනකම් බුද්ධ පූජා පවත්වනවා. නමුත් දකින්නේ නැහැ බුදුහාමුදුරන්ව. ඔවුන්ට පේන්නේ බුද්ධ රූපයක් විතරයි. ඔවුන් දකින්නේ රූපයක් විතරයි එහෙන් දකින්න. ඔවුන් දකින්නේ බුද්ධියේ රූපය. එහෙම දැක්කා නම් අන්න බුද්ධ ප්‍රසාදය ඇති වුණාම ඊළඟට හොයන්නේ එහෙනම් ඒ තථාගතයන් වහන්සේගේ ධර්මයේ කුමක්ද කියලා. එහෙනම් අන්නේ ධර්මයේ ඉක්මනින් සොයනවා. ඉක්මනින් සොයනවා. අර මහා රෝගයකින් පෙළෙන මිනිහෙක් දක්ෂ වෛද්‍යවරයෙක් සොයනවා වගේ තමයි ඒ තමන්ගේ රෝගේ සුව කරගන්න දක්ෂ වෛද්‍යවරයෙක් ප්‍රතිකාරයක් සොයනවා වගේ තමයි එහෙනම් මේ පුද්ගලයා
ඒ ධර්මයේ දන්න කෙනෙක්ව සොයන්නේ. ඒ වගේම ඒ නිවැරදි ධර්මයේ සොයාගෙන යන්නේ. ඒ වෙනුවෙන් අප කැප වෙන්නේ. දැන් ජීවිතේ වැඩක් නැති තුට්ටු දෙකේ දේවල් වලට කොච්චර අප කැප වෙලා කටයුතු කරලා තියෙනවද? ඔය විභාග පාස් කරන්න එහෙම. කොච්චර මහන්සි වෙලා තියෙනවද? ඒ මහන්සියෙන් කලාවෙන් කලාවක් ගන්නවද? නිර්මල ධර්මයේ සොයාගෙන අවබෝධ කරගන්න. බොහෝ ජනයා එහෙම වෙන්නේ නැහැ. මං කිව්වේ ඕනතරම් නිදිවරල ඇති කාමයේ පිනිස, විභාග පිනිස, තව විනෝද සංදර්ශන පිනිස, ප්‍රිය සම්භාෂණ පිනිස ඕනතරම් රැයලි වෙනකන් නිදිවරල ඇති. හැබැයි උතුම් සද්ධර්මය වෙනුවෙන් එකරයක් නිදිවරනවා කියන එක හරිම අපහසු වැඩක්. මරණෝ වගේ වැඩක් ඒක. ඒ අය කුසලයේ වැඩිලා නැති නිසා, හිත දමනය වුන් නැති නිසා, අසංවර හිතක් තියෙන නිසා, නොදැමුණු සිතකින් ජීවත් වෙන නිසා එයා යන්නේ කොහෙටද කියලා තමයි මේ කිව්වේ. එයා යන්නේ කායස භේදා, කාය විදුණු ගමන්, පරම් මරණ, පරලොව මරණයත් එක්කම යන්නේ කොහෙටද? අපායන් දුක්ගතින් විනීපාතන් නිරයන් උප්පජ්ජති. කොහෙටද යන්නේ? අපායට යන්නේ, දුගතියට යන්නේ. විනීපාතික කියන්නේ පහලට ඇද වැටෙන්නේ, නිරය උපදින්නේ. කොච්චර විහිසුනද? මේව විහිළුද මං අහන්නේ? මේ බුද්ධ වචන කවුද මේ සාකච්ඡා කරන්නේ? සාරිපුත්ත මහෝත්තමයන්න් වහන්සේ සහ ආනන්ද මහෝත්තමයන්න් වහන්සේ. ධර්මයේ මහා යෝ පතාක යෝධයෝ ශ්‍රී සද්ධර්මයේ නාන්සල නිසා තමයි අදටත් ධර්මයේ බබලන්නේ පවතින්නේ. ඉතින් අන්න බලන්න එහෙනම් කොච්චර බිහිසුණු තැනකද ඉන්නේ බණ අහන්න නැති කෙනා.